කිතුල්ගොඩ සිට පැමිණි ප්‍රියානි රේණුකා. ආයුබෝවන්. ආයුබෝවන්. ප්‍රියානි කියන්නද රේණුකා කියන්නද ප්‍රියා කියන්නද රේණු කියන්නද යාළුවෝ කතා කරන්නේ කොහොමද? ඔක්කොම ටික කිය. ඔක්කොම ටික කියනවා. ප්‍රියා ප්‍රියානි රේණු රේණුකා. එහෙම? ඔව්. දැන් ඔබට මම රේණු කියන්නම්කෝ. රේණු මල්මිටේ රේණුනේ. හරිද? රේණු ඔබට පුංචි කාලේ ඉඳලා තිබ්බද මේ ගීත ගැයීමේ ආසාව? ඔව්. පොඩි කාලේ ඉඳන්ම. ඒකට කොහෙද පාසල් ගියේ? කොහොමද පුංචි කාලේ ගත වුනේ? ගතන පාසල් ගියම අගලවත්ත මේ කිතුකොඩ ගම්මාන කනිෂ්ඨ විද්‍යාලයකට කිතුකොඩ කනිෂ්ඨ. පවුලේ කවුරුද? මයි පවුලේ ඉන්නවා සහෝදර 4යි අම්මයි තාත්තයි. ඒගොල්ලෝ කවුරුත් සංගීතයට සම්බන්ධ නැහැ. ඒගොල්ලෝ අපේ අම්මයි තාත්තයි අපි පොඩි කාලේ ඉඳන් සංගීතෙන් තමයි හිටියේ. ඒක තාමත් තියෙන ඒක දරුවොත් ඒ විදිහට. ඒ කියන්නේ රේණු මේ අර ආදරේ රේණු කියන්නේ මේ එතකොට පුංචි කාලේ ඉස්සර අර හවසට ගෙදර සාජ්ජි වගේ කට්ටිය එකතු වෙලා සින්දු කියනවද? ඔව්. අපේ දර ඔක්කොම කට්ටිය එක්කලා සින්දු කියනවා. හරි ලස්සනයි ඒ කාලේනේ. ඔව්. කුරුළු කුඩු වගේ තමයි ගෙදර. ඊට පස්සේ දැන් ඔබ රැකියාවන් එක්ක විවිධ දේවල් එක්ක ජීවිතේ මේ ගීත ගායනය අතහැරෙනවා. ඔව් අතහැරලා නැවත ආයි ඒකට මට ආස හිතුණා. මේ channel C එක බලද්දි තමයි ඔය කතා කරලා මෙහිම අපේ සින්දු කියන්න පුළුවන් දක්ෂතාවය තියෙන එන්න කිව්වහම ඒක බලලා තමයි කෝල් කරේ. දැන් එතකොට අද ගායනා කරන්න රේණුකාගේ ගීතයක්ද? අද ගායනේ මම ගායනා කරන්නේ අද මේ මම රචනා කරපු. ඔබේම ගීතයක්. ලියන්නෙත් ඔබමයි. ලියන්නෙත් මම. මොකද්ද මේ ගීතේ තේමාව? ඒ කියන්නේ දැන් ගැහණු කෙනෙක් එක්ක පිරිමි ළම කෙනෙක් යාළු වෙන්න එනකොට එයා කියනවා ඔයා මයිත් එක්ක යාළු වෙන්න එපා මයි පස්සෙන් එන්න එපා. ඔයාලට හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන් මං අන්සතු ලඳක් කියලා තමයි ඒකෙන් කියන්නේ. මං අන්සතු ලඳක් මයි පස්සෙන් එන්න එපා. විජේ කුමාරතුංගේ එහෙම අර ෆිල්ම් එක ගන්න. ඔය ලස්සන ඇස් දෙක ඔබට දුන්නේ කවුද කියපන් කියලා කියන්නේ. මතක් වුණාද ඒක? ඒකනේ දැන් ඉතින් ආඩම්බර වෙන්න එපා බිම් බලා ගන්න එපා. දැන් උත්තර දෙන්න ඕනේ කැමරාවට. හොඳයි. එහෙමනම් මා එනතුරු කියන ගීතයත් එක්ක ඔබට ප්‍රියානි රේණුකා මහත්මිය තවත් බොහෝ දුර යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමහරව හිතනවා මේ තරුණ වයේදීම මට අරක කරගන්න බැරුව ගියා. මේක කරන්න බැරුව ගියා. එහෙම ජීවිතයේ දේවල් අතාරිනවා. දැන් ඔබ එහෙම අතාරියේ නැහැ. එහෙම අතාරින්න හදන කම්මැලි වෙච්ච තාරුණ්‍යයට පණිවිඩයක් දෙන්න තියෙනවා ඔබට. මොකද්ද ඔබ දෙන පණිවිඩය? මම නම් කියන්නේ ඉතින් තමන්ට මුල් අවස්ථාවේ බැරුණා නම් දෙවෙනි අවස්ථාවේ බැරුණා නම් තුන්වෙනි අවස්ථාව හරි try කරන්න. try කරලා ගොඩ එන්න කියලා. try and try one day you can fly. ඈ හතරවෙනි අවස්ථාවේ බැරුණොත් 5-6 වල අවස්ථා තියෙනවා. අවසන් මොහොත වෙනකන් හරි යන්න ඕනේ ඉතින්. උත්සාහය අත්තරින් නරකයි. හරිම අවංක හැඟීමකින් ඇය කතා කරන්නේ. ඉතින් ඇයට සුබ ප්‍රාර්ථනා කරනවා. channel C මේ වේදිකාව ඕනෑම කෙනෙකුට වයස් භේදයකින්, භාෂා භේදයකින්, තමන්ගේ රැකියා භේදයකින්, තමන්ගේ වර්ණ භේදයකින් තොරව අපි ආරාධනා කරන ඕනෑම කෙනෙකුට මේ වේදිකාවේ ගයන්න පුළුවන් කියලා. එහෙමනම් කිතුල්ගොඩ සිට පැමිණි ප්‍රියානි රේණුකා